හලෝ කොහමද කට්ටිය? කාලෙකට පස්සේ අපි SA Lidoc YouTube channel එකේ හම්බෙන්නේ නේද? අද අපි පොඩි වෙනස්ම දෙයක් කරන්න හිතුවා. අද අපි social experiment එකක් කරන්නේ. අපි බලමු ග්ලූකෝමාව ගැන කී දෙනෙක් දන්නවද කියලා. එක්කෙනෙක් ඉන්නවා අහලා බලමු. ඔයා ග්ලූකෝමා කියන එක අහලා තියෙනවද? මම අහලා තියෙනවා. මොකද්ද ග්ලූකෝමා? ග්ලූකෝමා කියන වචනේ අහලා තිබුණාට මම ඒ ගැන දැනුවත් නැහැ. right. ඒක ඔයා දැනගන්න කැමතිද? ඒක මොකද්ද කියලා ඉගෙන ගන්න කැමතිද? කැමතියි. අපි පොඩි social experiment එකක් කරන්නේ. ඔයත් කැමති සම්බන්ධ වෙන්න අපි නම් ගිහලා බලමු අහලා. හරි. හරි. ඔයා දන්නවද ග්ලූකෝමා කියන්නේ මොකද්ද කියලා? දන්නේ නෑ. වචන නම් අහලා තියෙනවා මට ඒ ගැන ලොකු අයිඩියා එකක් නම් නැහැ. මම දන්න විදිහට ඇසේ රෝගයක්. ඇසේ රෝගයක්. මම තේම තමයි අහලා තියෙන්නේ. නෑ. ඇස්වල එකන සීනි වැඩිවීම නිසා ඇස් පෙනීම දුර්වල වීම හෝ ඇස් අන්ධ වීම. සුගර් වැඩි වුණාම ඇස්වල ඇති වෙන අන්ධභාවය. ඩයබටික් වැඩි වුණාම ඒකේ අන්තිම අතිරණේ ග්ලූකෝමා. අදමයි එහෙව්වේ. අදමයි හැව්වේ. ඇත්තටම ડોක්ටර් මොකද්ද ග්ලූකෝමාව කියන්නේ? දැන් ඔයා වුණත් දැක්කනේ. අපි කට්ටිය කී දෙනෙක්ගෙන් ඇහුවද නේද? ඔව්. ගොඩක් කට්ටිය කවුරුත් ඇත්තටම හරියටම උත්තරේ දුන්නේ නැහැ. හරි? එහෙනම් ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ විදිහට ග්ලූකෝමාව කියන්නේ අපි හැමෝම දැනගෙන ඉන්න ඕන ලෙඩක්. ඇයි මම එහෙම කියන්නේ? ග්ලූකෝමාව කියන්නේ එකක් තමයි irreversible blindness. ඒ කියන්නේ නැවත පෙනීම ගන්න බැරි මට්ටමකට ඇහැ අන්ධ වෙන්න පුළුවන් රෝගයක්. හරි? අනිත් එක තමයි ග්ලූකෝමාව වැළඳීමේ අවදානම ආසියාතිකයින් විදිහට අපිට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ග්ලූකෝමාව කියන එක මොකක්ද කියලා මම ඉස්සෙල්ලාම පැහැදිලි කරොත්. ග්ලූකෝමාව කියන්නේ අපේ දැන් මෙහෙම ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපි ඇහැ මංගල තියෙන රූපයක්. දැන් මේකනේ අපේ ඇහැ අපි ඇහැ මේ විදිහට කපලා අපි අරගෙන දික්කඩක් මේ විදිහට බැලුවොත් අපිට තියෙනවා ඉස්සරහින්ම තියෙනවා ඔයගලන්ට පේනවා කාචේ එහෙම තියෙනවා ඉස්සරහින් පිටිපස්සෙන් තමයි මේ ඇහි පෙනීමට අවශ්‍ය ස්නායුව පටන් ගන්න. හරි? ඒතර මේකට කියනවා දෘෂ්ටික ස්නායුව කියලා. මේ ඉරක් වගේ තියෙන දෘෂ්ටික ස්නායුව. මේ ස්නායුවේ ඇති වෙන රෝගයක් තමයි ග්ලූකෝමාව කියලා කියන්නේ. ගොඩක් අය මේ ග්ලූකෝමාව කියන එක ඇත්තම ග්ලූකෝමාව හැදිලා ඉන්න ලෙඩු පවා හිතනවා මේ ග්ලූකෝමා කියන්නේ ඇහි ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියන එක. නමුත් ඇත්තටම ඇහි ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියන එක ග්ලූකෝමාව නෙමෙයි. හරි? ග්ලූකෝමාව කියන්නේ මේ ඇහි දෘෂ්ටි ස්නායුව. මෙන්න මේ පෙනෙන දෘෂ්ටි ස්නායුව. මේකෙන් තමයි අපිට පේන දේවල් වල සංඥාව මොළය දක්වා ගෙනියන වයර් එක කියලා හිතන වයර් එක වගේ ස්නායුව තමයි මේක. මේ ස්නායුව ඇති වෙන රෝගයක් තමයි ග්ලූකෝමාව කියලා කියන්නේ. ග්ලූකෝමාව කියන්නේ ඇහි දෘෂ්ටික ස්නායුවේ ක්‍රමයෙන් වර්ධනය වන පොඩ වැඩි වෙන කාලෙත් එක්ක වැඩි වෙන රෝගයක්. මේකෙන් කාලෙත් එක්ක නැවත පෙනීම ගන්න පරිමට්ටමට අන්ධ වෙන්න පවා පුළුවන්. දැන් මේකෙදි වෙන්නේ මේකට ප්‍රධාන වශයෙන්ම මම වෙන දේ ඉස්සලම කියන්නම් මම. හරිද? දැන් මේ බන් මේකේ මංගලව තව රූපයක් තියෙනවා. දැන් මේක පොඩ්ඩක් බලන්නකෝ. මේ තියෙන දැන් මොකක් හරි සාමාන්‍ය දර්ශනයක් සාමාන්‍ය පුද්ගලයෙක්ට පේන විදිය. හරි? මෙතන මේ ගයක් තියෙනවා, ගඟක් තියෙනවා. හරි? ඒක සාමාන්‍ය පුද්ගලයෙක්ට පේන විදිය. හරි? මේ තියෙන්නේ මේ පහළම තියෙන්නේ ග්ලූකෝමාව කියන රෝගී තත්ත්වය වර්ධනය වෙච්ච කෙනෙක්ට පේන විදිය. ඕගොල්ලන්ට පේන ඇති වටේ තියෙන ටික පේන්නේ නැහැ. මැද ටික විතරයි පේන්නේ. මේකට අපි කියනවා ටනල් විෂන් කියලා. බින්ගයක් ඇතුළේ ඉන්න කෙනෙක් ඒ ඇතුළේ එළියේ කොහොමද පේන්නේ? ඒ විදිහට තමයි මේ රෝගය වර්ධනය වුණාම පේන්නේ. නමුත් ආරම්භක අවස්ථාවේ කොහොමද? ආරම්භක අවස්ථාවේ මේ ටනල් එක වටේන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ නොපෙනීම පටන් ගන්නෙ ඔයාගේ දෘෂ්ටිපතේ වටේ කෙළවරින් තමයි. ඉතින් මුල් අවස්ථාවේ ඒ නිසා ආරම්භක අවස්ථාවේ මේ වටේ ඉඳන් පෙනීම අඩු වෙන එක කාටවත් පේන්නේ නැහැ. හොයාගන්න අමාරුයි. මොකද අපි අවධානය යොමු කරන්නේ ප්‍රධාන වශයෙන් මැද තියෙන එකටනේ. ඒක නිසා මේක ආරම්භක අවස්ථාවේ හොයාගැනීම අපහසුතාවක් තියෙනවා. ඒත් මේ වගේ ලෙඩ වලට අපි කරන්න ඕනේ අවධානම තියෙන කට්ටිය ඒකට ස්ක්‍රීනින් කරන්න ඕනේ. අපි ඒ කියන්නේ ඒ රෝගය සඳහා අපි විශේෂයෙන්ම සොයා බලන්න මේ රෝගේ තියෙනවද කියලා. එතකොට ડોක්ටර් ඇයි මේ වගේ රෝගයක් හැදෙන්න හේතුව? ප්‍රධානම සාධක මොනවද? රිස්ක් ෆැක්ටර්ස් මොනවද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. හරි? ඉතින් මේකේ ප්‍රධානම අවදානම් සාධකය තමයි වයස. හරි? සාමාන්‍ය බොහොම කලාතුරකින් අවස්ථා තියෙනවා උපතේදීම ඇහි ප්‍රෙෂර් වැඩි වෙලා ඇහි ස්නායුව විනාශ මේ ඩැමේජ් වෙන අවස්ථා. නමුත් ඒක බොහොම කලාතුරකින් ඉඳලා මෙතනම අපි කතා කරන ග්ලූකෝමාව
ප්‍රධාන වශයෙන් වයසත් එක්ක තමයි ඇති. හරි? එතකොට මොකද්ද මේ වයස සාමාන්‍ය වයස අවුරුදු 40 විතර පනිනකොට 40 පහු කරනකොට ඔයාට ග්ලූකෝමා වැළඳීමේ අවදානම් වැඩි වෙනවා. අනිත් එක තමයි ඔයාගේ ෆැමිලි හිස්ටරි. ඒ කියන්නේ ඔයාගේ ලේ නෑදෑයන්ට. හරි? විශේෂයෙන්ම ඔයාගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට මේ ග්ලූකෝමා කියන ලෙඩේ තියෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ පවුලේ ඒ රෝගය තියෙනවා නම් තමන්ට වැළඳීමේ අවදානම් තියෙනවා. ඒ කියන්නේ ජානගත විදිහට. හරි? ඒක තව අවදානම් සාධකයක්. අනිත් එක තමයි එත්නිසිටි. ඒ කියන්නේ අපි ඉන්න ප්‍රදේශය මේ ලෝක ගෝලයේ අපි ඉන්න ප්‍රදේශය විශේෂයෙන්ම අප්‍රිකානු අයට සහ ආසියාතික අයට. ඒ කියන්නේ අපි ආසියාතික අයට ග්ලූකෝමා වැළඳීමේ අවදානම අනිත් අයට වඩා වැඩි. ඒක නිසා අපේ අවදානමත් තියෙනවා. මේකේ අවදානම් සාධකවලදී මේ ඇහි පීඩනය කියන එක ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝමා ඇති වෙන හේතුවක්. ඇත්තටම මේ ඇහි පීඩනය කියන එක තමයි අපිට පාලනය කරන්න පුළුවන් එකම අවදානම් සාධකය. අනිත් දේවල් අපිට පාලනය කරන්න බෑනේ. හරි? අපිට දැන් ලේ නෑදෑයක අම්මට තාත්තට ග්ලූකෝමා තියෙන කියන එක අපිට නැති කරන්න බෑනේ. අපේ වයස අපිට පාලනය කරන්න බෑ. ඒකත් පාලනය කරන්න බෑ. අපි ඉන්නේ අපි ආසියාතිකයින් කියන එක අපිට පාලනය කරන්න බෑ. හරි? ඒ කිසි දෙයක් අපිට පාලනය කරන්න. අපිට පාලනය කරන්න පුළුවන් එකම අවදානම් සාධකය තමයි ඇහි පීඩනය කියන්නේ. හරි? මේ ඇහි පීඩනය කියන එක අඩු කරගෙන කිරීමෙන් තමයි ප්‍රතිකාර කරන්නේ. විශේෂයෙන්ම අවදානම් සාධක 3කට වඩාත් වගේ තියෙනවා නම් අපි ඉක්මනින්ම මේක අපි ග්ලූකෝමා වලට ස්ක්‍රීන් කරනවා. ග්ලූකෝමා තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ සඳහා විශේෂඥ අක්ෂිවල් ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. එතකොට මේක එතකොට මොනවාද අපිට තියෙන දැන් අපි හිතමු අපිට තියෙන අවදානම් සාධක එකක් අපි ආසියාතිකයි. හරි? එතකොට එතන අපිට ඒක අවදානම් සාධකයක් තියෙනවා. හරි? ඒත් එක්කම අපි වයස අවුරුදු 40 පනිනකොට අපිට තව අවදානම් සාධකයක් එකතු. හරි? ඉතින් අවදානම් සාධක දෙකක්ම තියෙනකොට අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයෙක් විදිහට හැමෝම වයස අවුරුදු 40 දී අක්ෂි පරීක්ෂාවක් කරගන්නේ. හරි? අනිත් එක තමයි ෆැමිලි හිස්ටරි. ඒ කියන්නේ තමන්ගේ පවුලේ ලේ නෑදෑයන් ඉන්නවා නම් 40 පනින්න ඉන්නේ නැතුව. හරිද? හරිද? 20 දී 30 දී වගේ අපි ආයේ ස්ක්‍රීනින් කරගන්න එක හොඳයි. ડોක්ටර් කියන විදිහට අපි මේ ලෙඩේ කොහොමද පරීක්ෂා කරගන්නේ? ඇහි මේ වගේ ගැටලුවක් තියෙනවා කියලා කොහොමද හඳුනාගෙන අපි ඒක පරීක්ෂා කරගන්නේ? ඔව්. ඒක මෙහෙමයි. මේ ලෙඩේ අපිට අඳුන ගන්න පුළුවන්. ඇත්තටම ඔයගොල්ලෝ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. මේ අවදාන සාධක වැඩි. විශේෂයෙන්ම අපි වයස අවුරුදු 40 වෙනකොට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා ඇහි ග්ලූකෝමාවට පරීක්ෂා කරන එක හොඳයි. ඇත්තට මේක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. මොකද 40 වෙනකොට ගොඩක් අයට 40 සැඳිරිය කියන එක එනවා. අපි 40 සැඳිරිය කියන එක ඉදිරියට කතා කරනවා. 40 සැඳිරිය එනකොට අපි කොහොමද අක්ෂි වෛද්‍යවරයෙක්ට හමු වෙන එක හොඳයි. මොකද කොහොමද කණ්ණාඩි ගන්න වෙනවා, කියවීමේ කණ්ණාඩි. ඒ ගැන අපි තව වැඩසටහනකින් කතා කරමු. ඒ අවස්ථාවේදීම ඒ අවස්ථාව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ප්‍රයෝජනෙට ගන්නවා මේ පුද්ගලයාට ග්ලූකෝමා තියෙනවද කියලා බලන්න. අපි එතකොට අක්ෂි පරීක්ෂාවක් කරනවා. හරි? එතකොට අපි දැන් කලින් කතා කරා කොහොමද අපි අක්ෂි පරීක්ෂාවක් කරන්නේ, මොනවද අපි පාවිච්චි කරන උපකරණ. ඒක අපි මෙතන මේ තියෙන වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයගලන්ට මේ වීඩියෝ එක ගිහලා බලන්න පුළුවන් අපේ. ඊට අමතරව ඒ බලනකොට ඒ පුද්ගලයාගේ අක්ෂි ඇහැ ඇතුලේ ග්ලූකෝමා වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඊට අමතර පරීක්ෂණ වලට අපි රෝගියාව යොමු කරනවා. එතනදී අපි බලනවා මේ රෝගියාගේ ග්ලූකෝමා මේ ඇහි ස්නායුව කොයිතරම් දුරට දිරීමට ලක් වෙලා තියෙනවද? හරි? ඊට අමතරව අපි බලනවා මේ පුද්ගලයාගේ දෘෂ්ටිපතේ මෙයාට පේන එකේ වටේ පෙනීම අඩු වෙලා තියෙනවද කියලා බලන පරීක්ෂණයක් තියෙනවා. ඒකට අපි කියනවා visual field test කියලා දෘෂ්ටිපත පරීක්ෂාව. ඒ දෙක කරලා අපිට මේ පුද්ගලයාට ග්ලූකෝමා තියෙනවද කියලා අඳුන ගන්න පුළුවන්. ඊට අමතරව ඒ වෙලෙම අපි ඇහි පීඩනයත් පරීක්ෂා කරලා බලනවා. මොකද ඇහි පීඩනය කියලා කියන්නේ මේ ග්ලූකෝමාව වැඩි වෙන්න තියෙන තවත් එක් සාධකයක්. අපි කොහොමද දැන් මූලිකම ලක්ෂණය මොකද්ද මේකේ දැන්? එකක් තමයි මේ ඇහි ග්ලූකෝමාව නිසා දැන් මං කිව්වා වගේ ඇහි ඔයාලට පේන කොටසේ වටේ ටික තමයි පේන අඩු වෙන්නේ. මේක පොඩ වැඩි වෙගෙන යනකොට ඔයාලට වටේ තියෙනවා පොඩ්ඩක් පේනවා. දැන් ඔයා බලන එකට වරමතරව අපිට ඇත්තට මේ ඇහැ වටෙන් අපිට පේන දේවල් අපි ඇත්තටම මේ අපි ගමන් කරන්නේම අපි පාවිච්චි කරනවා. දැන් පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ යනකොට එහෙම ඔය පුටුවල එහෙම හැප්පෙන්න පුළුවන්. නේද? මොකද ඒක පේන්නේ. දැන් සාමාන්‍ය අපි පේන නිසා අපි ඒක අවොයිඩ් කරගෙන යන්නේ. හරි? ඒක සමහරවිට ගෙදර අපි ගමන් කරනකොට කොහේ හරි පුටුවල කොහේ හරි අත වදින්න පුළුවන් යනකොට ඒක ඇත්තටම ඔයා දැකලා නැහැ. හරි? එතකොට පොඩි සැකයක් ඇති වෙනවා. අනිත් එක තමයි මේක මේ මම කිව්වා අක්ෂි පීඩනය. එයාට ඇහි පීඩනය ගොඩාක් වැඩි නම් ඇහි බරගතියක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. නේ? දැන් මම කිව්වා වගේ දැන් ඔයාට වටේ ඉඳන් පේනීම නැති වෙගෙන එන එක නැති වෙච්ච පේනීම ආයෙත් ගන්න බෑ. හරි?
මේ පෙනීම පොඩ පොඩ නැති වෙගෙන යනවා. අපි මේක අඳුනගත්ත වෙලේ ඉඳන් අපි ඇහි පීඩනය අඩු කරලා අපි කරන්නේ මේක එන්න එන්න වැඩි වෙන වේගය අඩු කරනවා. ඒකට අපි මේ පුද්ගලයා ජීවත් වෙන්න ඉන්න කාලය ඇතුළේ අතරතුර එයාගේ අර මේ මම මේ කිව්ව tunnel of vision එක මැදට එන එක නවත්ත ගන්න පුළුවන්. මේක පොඩ අන්ධ වෙන වේගය අඩු කරන්න පුළුවන් ඇහි පීඩනය අඩු කරන්න. ඉතින් මේ ඇහි පීඩනය අඩු කරන්න අපිට තියෙනවා බෙහෙත් වර්ග දානවා. මුලින්ම අපි පටන් ගන්න බෙහෙත් වර්ග වලින්. හරි? බෙහෙත් වර්ග 60 දාන බෙහෙත් තියෙනවා. right? බෙහෙත් වර්ග සාමාන්‍ය එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බෙහෙත් වර්ග වලට පාලනය වෙන්නේ නැත්නම් ශල්‍ය කර්මයකට ඇහි පීඩනය අඩු කරන ශල්‍ය කර්මයකට යනවා. මේව තමයි අපිට තියෙන ප්‍රතිකාර. මට මේ සමාජයට ප්‍රධාන වශයෙන් දෙන්න ඕනේ අනිවිඩිය තමයි මෙතන මේ ග්ලූකෝමාව කියන්නේ අපිට නැවත පෙනීම ගන්න බැරි විදියට අන්ධභාවයට පත් කරන්න පුළුවන් රෝගයක්. ඒ මුලදී අඳුනා ගැනීම අපහසුයි. නමුත් අපි මේ සම්බන්ධව දැනුවත් වෙඳලා අදාළ කාලයේදී අක්ෂි පරීක්ෂාවක් මගින් ග්ලූකෝමා ඔබට තියෙනවා නම් මුලින්ම අඳුනගෙන අන්ධභාවය වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අද දවසේ අපිට දෙන්න ඕනේ පණිවිඩේ. බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණා මේ වැඩේට. බොහොම ස්තුතියි ડોක්ටර්. මොකද අපි හැමෝම දන්නේ නැති රෝගයක් මේක වැඩි කතා බහ වෙන්නේ නැති රෝගයක් සමාජයේ. ඉතින් ඇත්තටම අපි මේ හැමෝගෙම ඇහුවනේ. ගොඩක් අය දන්නේ නැහැ මේක මොකද්ද ග්ලූකෝමා කියන්නේ කියන එක. මටත් ඒක ගැන අදහසක් තිබුණේ නැහැ. මමත් ලොකු දැනුමක් ලබා ගත්තා. අපි බලාපොරොත්තු වෙමුනේද මේක වීඩියෝ එක හැමෝම බලලා ඒක නිකන් දැනුවත් වෙලා අනිවාර්යෙන්ම යම් කිසි ප්‍රයෝජනයක් ගනී කියලා. ගන්නේ කියලා. හරි එහෙනම් අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.